ශලෝම් අලෙහිම් සියලු දෙනාටම සමාදානය වේවා. සියලු ක්‍රිස්තියානි මගේ සහෝදර සහෝදරියනි ඔයාලා වෙනුවෙන් පුංචි පණිවිඩයක් ඔයාලට අරගෙන එනවා දවසේ. ඉතින් සුදාපනාසේ මේ උදෑසන අද උදෑසන මට ලබා දුන්නා වූ වචනේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මේක හොඳ පණිවිඩයක් කියලා මට හිතුණා හැමෝමත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒක නිසා බෙතෙල් දේව ගෘහයේ සිට මම ඔයාලට මේ පණිවිඩය ගෙනෙන්නේ. සුදාත්මයන් වහන්සේ ඔයාලට මේ පණිවිඩය දෙන්න කැමති වුණා. ඒ නිසා දෙවනාන්සට අපි ස්තුතිවන්ත වෙමු. මොකද්ද මේ පණිවිඩය? 1 තිමෝති 2:1-2 පද අපි චුට්ටක් බැලුවා. මේක කියනවා මොනවද කියන්නේ සියලුම මනුෂ්‍යයන් උදෙසා යාඥා කිරීමේ ඇති වැදගත්කම උන්වහන්සේ අපට පෙන්වලා දෙනවා. මේකේ මාතෘකාවම කියන සියලු මනුෂ්‍යයන් උදෙසා යාඥා කිරීම. ඉතින් බලමු අපි මේ මොකද්ද උන්වහන්සේ මෙතන අපට කතා කරන්නේ කියලා. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල වූ ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මදහත්කම්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි. අපට හොඳ අවවාදයක් දෙනවා. මේ සියලුම මනුෂ්‍යයන් ගලනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවාට කැමති වූ අපගේ ගැලුම්කාරයන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත් වූ ප්‍රසන්නව තිබේ කියලා. මෙන්න මේ මනුෂ්‍යයන් වෙනුවෙන් මෙන්න මේ දැන් මේ ස්ථානයේ කිව්වා රජවරු වෙනුවෙන් උසස් තනතුරු දරන අය වෙනුවෙන් සියලුම මනුෂ්‍යයන් උදෙසා. එතකොට මේක අපේ යම්කිසි යුතුයකමක් හා වගකීමක් ප්‍රතිබෙනවා. ඒ වගේම උන්වහන්සේ හරි කැමතියි ප්‍රසන්නයි කියනවා ඒ දෙයට. උන්වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් කාරණා අපි දවස්පතා හොයන්න ඕන. ඉතින් ඒක තමයි අපි මනුෂ්‍යයන් සතුටු කිරීමට නොවේ අපි වැඩ කරන්නේ දෙවියන් වහන්සේව සතුටු කිරීමට. ඒ නිසා මේ දැසන දෙවියන් වහන්සේ දෙන පණිවිඩය උන්වහන්සේව හරි ප්‍රසන්න කාරණාවක් මේ දැසන උන්වහන්සේ කතා කරා. ඒක මගේ හදවතට ගොඩාක් දැනෙච්ච දෙයක්. ඉතින් මමත් හිතුවා අපි මදහත්කාරකම් කරන්න මීට වඩා අපි මදහත්කාරකම් මේ ආඥා කළ යුතුයි කියලා මම අද දැසන ගොඩාක් මේ හැම දෙයක් වෙනුවෙන් මදහත්කාරකමේ ආඥාවන් කළා. ඉතින් ඒකෙදි මටත් හරි ප්‍රීතියක් දැනුණා. ස්වාමීන් වහන්සේකට ගොඩාක් ප්‍රසන්න වුණා කියලා මම දැනගත්තා. ඉතින් ඒ නිසා තමයි ඔයාලත් එක්ක මේ පණිවිඩය බෙදා ගන්න මම හිතුවේ. මොකද අපි සමහර වෙලාවට අපි හැමෝම කරන වැරද්දක් තියෙනවා. අන්න ඒක තමයි මේ අපි අපේ පවුල, මගේ දරුවෝ, මගේ අම්මා, මගේ තාත්තා, මගේ නෑදෑය ඔන්න ඔය වගේ අර පොඩි අපි රාමුව තුල පමණයි අපි යාඥා කරන්නේ. හුඟක් අය අපේ විශේෂම පවුල දරුවෝ ගෙදර ප්‍රශ්න මගේ කියලා අපි ගොඩක් වෙලාවට අපේ දේවල් ගැන විතරක් මේ අවධානය යොමු කරමින් ස්වාමීන් වහන්සේට අපි යාඥා කරනවා. ඉතින් නමුත් මේකට වඩා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන යමක් තිබෙනවා. ඒක දේව වචනේ සඳහන් වෙලා තියෙනවා. අපට අවවාදයක් දීලා තියෙනවා. මොනවද සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් සහ රජවරු ඉහළ තනතුරු දරන අය වෙනුවෙන් අපි ගත්තොත් රටේ ජනාධිපතිතුමා අගමැති ඒ වගේම മന്ത്രിවරුන් හමුදා නිලධාරීන් පොලිස්පතිවරුන් ඒ වගේම රජයේ විශේෂ ආයතනවල වැඩ කරන්නා වූ ඒ ප්‍රධානීන් වෙනුවෙන් මේ හැම අය මේ ප්‍රධානීන් වෙනුවෙන් අපි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම සියලුම මනුෂ්‍යයන් උදෙසා. ඒතර අන්ධකාර රාජ්‍යයේ ගොඩක් වෙලාවට දුකෙන් වේදනාව විපතට පත් වෙලා සිටිනා ප්‍රශ්න වලින් රෝග වලින් පෞල් ප්‍රශ්න වලින් රෝග වලින් බැහැකම් වලට පුරුදු වෙලා මේ සිටින මිනිස්සු ඉන්නවා. මේ වගේ විශාල මේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න සෙනඟ අද සමස්ත ලෝකයේ මිනිසුන් සිටිනවා. න්‍යාය වෙනුවෙන් අපි ඒ උදෙසා ආරක්ෂා කරන්න අවශ්‍යයි කියන එක මදහත්කාර යාඥාව ඉතාමත්ම ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වූ යාඥාවක් කියලා උන්වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් එහෙමනම් අපි උන්වහන්සේගේ කිතුණුවන් ලෙස අපි හොඳ පරිණත වූ ගෝලත්වයට පත් වුණු කිතුණුවන් විදියට අපිට පුළුවන්
අපේ ආරක්ෂා වෙලාවේදී අපිට අනිත් අය වෙනුවෙන් මෙන්න මේ කිව්වා වූ මේ දෙවෙනි පරිච්ඡේදයේ 1 2 3 පරිච්ඡේදවල කියලා තියෙන විදිහට දේව වචනය අපිට පිළිපදින්න පුළුවන්. අපි මේ දේව වචනේ කියලා තියෙන දේවල් පිළිපදිනකොට අපි ආශිර්වාද ලබන බවට පත් වෙනවා. ඉතින් අපේම ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙවි, අපේම ප්‍රශ්න වලින් පොරබදබද, අපේම ප්‍රශ්න දෙවියන් වහන්සේට කිය අපි එහෙම ඉන්නවට වඩා උන්වහන්සේ හරිම ප්‍රසන්න දෙයක් නේදසන මම සොයාගත්තා. මේක අපි දැනගෙන හිටියත් අපිට සමහරවල්ලාට මේක අමතක වෙනවා. මොකද මේකදී අපි සමහර අවස්ථාවල අර අපේ ප්‍රශ්නය වැඩි වෙනකොට අපිට මේ අනිත් අය වෙනුවෙන් ආරක්ෂා කරන්න තියෙන ඉදි ප්‍රස්තාවය අපිට ඒක අමතක වෙලා යනවා. සහ අපේම ප්‍රශ්නෙත් එක්ක අපි ඔට්ටු වෙන නිසා අපිට අනිත් අය ගැන අපිට මිස් වෙනවා, අමතක වෙනවා, මේ අතෑරෙනවා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් වැදගත් කාරණාවක් කියන එක මම තේරුම් ගත්ත අපේ ජීවිතේ අපි හැමෝමලා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නයි වැඩ කරන්න ඕනේ. ඉතින් උන්වහන්සේ ප්‍රසන්න කරන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තමයි මේ මදහත්කාර යාඥාව. එමනම් ඔයාලා හැමෝම මේ විදිහට දෙවියන් වහන්සේගේ වචනය අනුව මදහත්කාර යාඥාවන් කරමින් උන්වහන්සේට ප්‍රසන්න වූ දරුවන් ලෙස ජීවත් වෙන්න කියලා මම ඔයාලට මේ පණිවිඩය සුදාත්මන වාසතුනේ ඔයාලට ගෙන එන්නේ බෙතෙල් දේව ගෘහයේ සිට. එහෙමනම් යේසුස් පිටයි හැමදෙනාට